මෑතකදී නම් ගොඩක් 15 කිලෝවොට් 20 කිලෝවොට් 25 30 40 වගේ ඉන්වර්ටර්ස් වල එන ඉෂුව එකක් තමයි ෆෑන් එච්චලාම් කියන එක. මේ ෆෑන් එච්චලාම් කියන ඉෂුව එක එන්නේ ඇත්තටම මේ ෆෑන් එක බ්ලොක් වුණාම. ඇත්තට මේක ඉන්වර්ටර් එකේ ඉෂුව එකක් නෙමෙයි. සාමාන්‍ය පොඩි සත්තු එහෙම නැත්නම් ওই බිත්තියේ තියෙන ගල් කැට ඒ වගේ දෙයක් මේ ඉන්වර්ටර් එක උඩට හරි මේ පැත්තෙන් හරි ඇතුල් වුණොත් කෙලින් මේක ඇවිල්ලා ඉර වෙන්නේ ෆෑන් එකේ. ගොඩක් වෙලාවට ෆෑන් එක ස්ටක් වෙන නිසා තමයි ෆෑන් එච්චලාම් ඉෂුව එක එන්නේ. අපි බලමු මේ ෆෑන් එච්චලාම් ඉෂුව එකට අපිටම කරගන්න පුළුවන් දෙයක් තියෙනවා පොඩි සිම්පල් දෙයක්. ඒක කරායින් පස්සේ ගොඩක් වෙලාවට මේ ෆෑන් එච්චලාම් එක අපිට ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. අපි බලමු මේ ෆෑන් එක ක්ලීන් කරගෙන මේ ෆෑන් එච්චලාම් එක කොහොමද අපි රිසෝල්ව් කරගන්නේ කියලා. අපි මේ මෙතන ඔයගලන්ට පේනවා ෆෑන් එකේ යන හතරක් තියෙනවා. ඊට අමතරව ෆෑන් ප්ලේට් එකට යන හතරක් තියෙනවා. අපි ගලව ගන්න ඕනේ ෆෑන් ප්ලේට් එකේ යන හතර. එතකොට මෙන්න මේ විදිහට ෆෑන් ප්ලේට් එක අපිට අරගන්න පුළුවන්. වටේ ගොඩක් ඩස්ට් එක තියෙන ඊට අමතරව මෙතන ඇතුලේ කොලරොඩු වැටලා තියෙනවා. මේ වගේ කොලරොඩු මේක ඇතුළට ගිහිල්ලා මේව ස්ටක් වුණොත් අනිවාර්යෙන් ෆෑන් එච්චලාම ගෙනවා ජෙනරේෂන් එක ලිමිට් වෙනවා. මෙන්න මේ විදිහට අපි දැන් මේක ක්ලීන් කරගමු බ්‍රෂ් එකෙන්. මේ විදිහට ක්ලීන් කරගත්තාන් පස්සේ ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න මේ ෆෑන් එක මේ විදිහට ෆ්‍රී කරගෙනවද කියලා. ෆ්‍රී කරගෙන ඕනේ මේ විදිහට කිසිම ඉෂුව එකක් නැතුව වට දෙකක්වත් අඩුම තරමේ ෆෑන් එක. මෙන්න මේ විදිහට ක්ලීන් කරගත්තාන් පස්සේ අපිට තියෙන ආයේ මේ ෆෑන් ප්ලේට් එක තිබ්බ විදිහට හයි කරගන්න. දැන් අපි මෙන්න මේ විදිහට ෆෑන් ප්ලේට් එක ගලවලා ෆෑන් එක ක්ලීන් කරලා තිබ්බ විදිහටම හයි කරගත්තා. දැන් අපි චෙක් කරන්න ඕනේ ඉන්වර්ටර් එකෙන් දෙන සිග්නල් එකකින් ෆෑන් එක ෆන්ක්ෂන් වෙනවද කියලා. අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. අපි ඉස්සෙල්ලා මෙන්න විදිහට ෆෑන් එක ක්ලීන් කරගත්තාන් පස්සේ අපි බලන්න ඕනේ ඉන්වර්ටර් එකෙන් දෙන සිග්නල් එකකට ෆෑන්ස් වැඩ කරනවද කියලා. අපි ඒක බලන්නේ එන්ටර් බටන් එක ප්‍රෙස් කරලා අපි යමු ඇඩ්වාන්ස් සෙටින්ග්ස් එකට. ඇඩ්වාන්ස් සෙටින්ග්ස් එකේ පාස්වර්ඩ් එක කියනවා දැනටමත් ඔයගොල්ලෝ ඒක දන්නවා. පාස්වර්ඩ් එක 0.210 ඩවුන් එක දෙපාරක් ප්‍රෙස් කරලා අප් එක එකපාරක් ප්‍රෙස් කරාම 0.210 සෙට් වෙනවා. එන්ටර්. ඊට පස්සේ ඇඩ්වාන්ස් සෙටින්ග්ස් එක ඇතුලේ අපි පල්ලෙහාට යද්දි තියෙනවා ෆෑන් ටෙස්ට් කියලා ඔප්ෂන් එකක්. මෙන්න මේ විදිහට ෆෑන් ටෙස්ට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අපි ඒකට ගිහලා එන්ටර් කරන්න. එන්ටර් කරලා ආයු ෂුවර් කියලා අහනවා. එන්ටර් කරාන් පස්සේ ඩන් කියලා මැසේජ් එක එනවා. එතකොට ෆෑන් ඉන්වර්ටරේ ඉන්ටර්නල් ෆෑන් එක සහ එක්ස්ටර්නල් ෆෑන් එක දෙකම වැඩ කරන්න ගන්නවා පොඩි වෙලාවකට. ඒ වෙලාව තුලදී එක්ස්ටර්නල් ෆෑන් එක අපි ක්ලීන් කරපු ෆෑන් එක වැඩ කරනවා නම් අපි ෆෑන් එච්චලාම් ප්‍රශ්නේ විසඳලා තියෙනවා. ඔන්න උනා ෆෑන්ස් දෙකම ඉන්වර්ටර් එකේ තිබ්බ ෆෑන් එච්චලාම් ප්‍රශ්නේ විසඳලා තියෙනවා.